අදින් වසර 4400කට ඉහතදී පවා ලංකාවේ විධිමත් දැනුම් පද්ධතියක් තිබුණු බවත් එකී දැනුම පරපුරෙන් පරපුරට දායාද කිරීමේ සංවිධානාත්මක ක්‍රමයක් තිබුණු බවත් ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳව පර්යේෂණ කරපු පුරාවිද්‍යාඥයින් ඉතිහාසඥයින් මත පල කරලා තියෙනවා. එයින් වසර 2000කට පසුව ලංකාවට මහින්දාගමනය සිද්ධ වුණු අවස්ථාවේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් උදෙසා කාල ප්‍රාසාද නමින් පිරිවෙනක් සාදා පූජා කළ බවට මහාවංශය සඳහන් වෙනවා. එතැන් සිට උඩරට රාජධානයේ අවසානය දක්වා ලංකාවේ අධ්‍යාපනයේ ප්‍රධාන මර්මස්ථානය බවට පත්වෙන්නේ පිරිවෙන. 16 වන සියවසේ යුරෝපා ජාතීන්ගේ ආගමනයත් සමඟ ලංකාවේ එතෙක් පැවති දේශීය අධ්‍යාපන ක්‍රමය ක්‍රමයෙන් අභාවයට ගොස් ලංකාව තුළ බටහිර අධ්‍යාපන ක්‍රමය ස්ථාපිත වෙනවා. 1940 දශකය වෙද්දී ලංකාව තුළ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම ආරම්භ වෙනවා. එතැන් සිට අද දක්වා නොයෙක් සංශෝධන ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සහ විවිධාකාර අභියෝග ගණනාවකට මුහුණ දෙමින් ලංකාවේ අධ්‍යාපනය විකාශනය වෙලා තිබෙනවා. 21 වෙනි සියවසේ 3 වෙනි දශකයට පාතියලා තියෙන මේ මොහොත වෙද්දිත් ලංකාව ඒ වගේ පරිවර්තනීය කේන්ද්‍රස්ථානයක අභිමුවට පැමිණිලා තිබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජන සමාජය ඇතුලේ ප්‍රබල මහජන කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා. එකී මහජන කතිකාවත තවදුරටත් පුළුල් කිරීමේ සහ විධිමත් කිරීමේ අරමුණින් ලලිත් ඇතුළත් මුදලි පර්යේෂණ ආයතනය සහ ලලිත් ඇතුළත් මුදලි පදනම ඒකරාශීව අධ්‍යාපනය සම්බන්ධයෙන් කතිකාවතක් ආරම්භ කරන්න සූදානම් වෙනවා. අද ඒ කතිකාවතේ පළවෙනි දිගහැරුම. ඒ සඳහා අපි ලර්න් ඒෂියා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ප්‍රතිපත්ති විශ්ලේෂිකා ආචාර්ය සුජාතා ගමගේ මෙතිනියට ආරාධනා කළා අපි ඔබතුමියව ගෞරවයෙන් පිළිගන්නවා අයබෝන් කියලා. මැඩම්, ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් පවත්නා ප්‍රධානතම විවේචනය තමයි ලංකාවේ අධ්‍යාපනය තුළ විභාග කීපයක් ආධිපත්‍ය දරනවයි කියන එක. අපි දන්නවා සාමාන්‍ය පෙළ විභාගය, පහේශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගය, උසස් පෙළ විභාගය, මේ විභාග දරුවාගේ අධ්‍යාපනය පමණක් නෙවෙයි දරුවාගේ සමස්ත ජීවිතයම තීරණය කරන පෙරහන් බවට පත් වෙලා තියෙනවා. මැඩම්, මම මේ පෙරහන් කියන වචනය භාවිතා කළේ මේ පෙරහන් තුලින් ඇතුළට යන පිරිසට වඩා ඉවතට විසි වෙලා යන පිරිස වැඩි වෙලා තියෙනවා. මැඩම්, මේ සම්බන්ධයෙන් තමයි සාමාන්‍ය ජනතාවගේ ඉඳන් ප්‍රතිපත්ති සම්පාදකින් දක්වා විවේචන ඉදිරිපත් කරන ප්‍රධාන මාතෘකාව. මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළින් ලංකාව තුළ නිර්මාණය වෙලා තියෙන අර්බුදය වගේම ඒ අර්බුදය සම්බන්ධයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ඉදිරිපත් වෙලා තියෙන යෝජනා සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් මේ වැඩසටහන ප්‍රවේශයක් වශයෙන් කරයි කියලා ඔබතුමියන් බලාපොරොත්තු වෙනවා. හොඳ ආරම්භයක් කවිදු ඔබ ගත්තේ මේ අධ්‍යාපන මේ විභාග තුන පෙරහන් තුනක් කියන එක. හරියටම හරි. ඒකේ අපි එන්න අපේ මේ අධ්‍යාපනයේ තියෙනවා මෑසිෆිකේෂන් කියලා සඳ. ඒ කියන්නේ එන්න ඒකට ඇතුල් වෙන්න ඒකේ අභිලාෂ වැඩි වෙලා තියෙනවා. ඉස්සර කාලේ අධ්‍යාපනයේ ගමක ගත්තාම ප්‍රමූල පන්ති අය තමයි ගිහිල්ලා ඒ අවස්ථාව ලබා ගත්තේ. ඒකට එන්න ඒකට ඉල්ලුම් වැඩි වෙනකොට ආණ්ඩුවක් විසින් සම්පත් වැඩි කරනව වෙනුවට කරන්නේ අර පෙරහනේ මේ අර මොකක්ද ඒකට කියන්නේ පෙරහන එන්නේ මේක පොඩි තවත් ඒ කියන්නේ සීබ් එක තවත් සිදුරු කුඩා ගන්නවා. ඒක තමයි වෙලා තියෙන්නේ. විශේෂයෙන් දැන් හිතලා බලන්න අපේ කියනවා උසස් පෙළ පන්ති තියෙන මම හිතන්නේ තියෙනවා 3000ක් විතර ඉස්කෝලේ. එයින් තුනෙන් ඒකයි විද්‍යාධාරා ඉගෙන ගන්න. ඉතින් ඒවා පුළුල් කරනවා වෙනකොට අපි කරන්නේ එන්න විද්‍යාවට තව කරුණු එකතු කරලා ඒ මේ අපි කියන්න පුළුවන් මේ මාදකේ කියන්න පුළුවන් මාදක තරංගයක් කියන්න පුළුවන් මම වගේ උකට වචනේ හොයා ගන්න ඕන හරියට මම හරි කැමතියි වගේ පෙරහන කියන මේ ඒ උදාහරණයට. ඉතින් ඒක වැඩි කරන එක තමයි කළා තියෙන්නේ. හරි. ඉතින් මං හිතන්නේ ඒක අපේ සම්පත් වල පිළිබඳ යථාර්ථයක්. හරි. ඉතින් දැන් අපි කියනවානේ අපි කල් ඉඳන් කතා කරනවා මේ විභාග ක්‍රමයේ වෙනුවට මන්තරේ තමයි ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රියාකාරකම් පදක අධ්‍යාපනය කියලා. හරි. ඕක පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. ඉතින්
මම හැමතිස්සම කියන්නේ අපි කරන ඒ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට වඩා අපි වෙනස් කරන අපේ එකේ තියෙන ඉලක්ක මොනවද කියලා විභාගෙ වෙනස් කරන්න ඕන කියලා හුඟක් කල් ඉඳන් සටනක් කරලා තියෙනවා විශේෂයෙන් ශිෂ්‍යත්ව විභාගය ඕලෙවල් විභාගය වුණත් මම ශිෂ්‍යත්ව විභාගය ගැන කියන්න ඒකේ ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා මම විභාග 3 ගැන කියන්න ප්‍රශ්න පත්‍ර 3ක් තියෙනවා දෙකක් තියෙනවා ඇත්තම 97 වෙනකොට තිබ්බ එක ප්‍රශ්න පත්‍රය ඒක තිබි සාමාන්‍ය දැනීම ගණිතය සහ මව්බස විතරයි විමසුවේ ඊට පස්සේ හිතුවා අපි ඉස්කෝලේ ළමයි ගුරුවරු උගන්වන්නේ නැහැ කියලා දෙවෙනි ප්‍රශ්න පත්‍රයක් දැම්මා ඉස්කෝලේ කරුණු කාරණා ළමයි ඉගෙන ගත්තද කියලා බලන්න විභාගේ. හරි. 97 ඒකම ඔය ඇත්තම ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනයක් හඳුන්වා දුන්න ප්‍රාථමික අංශයට. හරි. හොඳ විෂය මාලාවක්. 97 චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ තාරඩි මහත්මිය මේ කාලේ සෙක්‍රටරිටි ඉතා හොඳ සුසංයෝගයකින් ඒක ඉදිරිපත් වුණා. ගාක් සහභාගීත්වයෙන්. නමුත් ඒක අවුරුදු 3-4ක් යනකොට ඒක කඩා වැටුණා. හරි. හේතුව ඒ කාලේ ඒගොල්ලෝ අවධානය දුන්නේ මේ විභාගෙට. ශිෂ්‍යත්ව විභාගයේ ASCII වෙනස් වුණා. ඒ රේඩා එකෙන් යට ඒකට කරුණු කාරණා විමසන විභාගයක් වුණා. එතකොට ඒකේ පරිසරය කියන්නේ හරිම ලස්සන විෂයක්. ඒ ඇත්ත මේ විෂය මාලාවේ තියෙන්නේ. දරුවන් පරිසරයේ ගවේෂණය කර ආසාවෙන් මට මතක නැහැ විනෝදයෙන් කියන ගානේ කියලා. ඒ වෙනුවට තියෙන්නේ තාර්කා රට 5ක් දෙනවා. මොකද්ද කියලා තෝරන්න. අහස දිහා බලන්නවත් ඕනේ නැහැ. හරි. ඉතින් ওই විදිය පුදුම විකෘත වීමක් වුණා මේ විභාගය නිසා අධ්‍යාපනයේ. හරි. මම ඇත්තටම අම්පාර කලාපීමට අවස්ථාවක් හම්බුනේ ඒකට විමල අධ්‍යාපන ඇමති විමල දිසානායක මහතාගේ ඇරයුමකින් එහි ගිහිල්ලා උපාලි චන්ද්‍රසේන කියලා ක්‍රියාකාරකයෙක් කියලා යහපත් අධ්‍යාපන සඳහා ව්‍යාපාරය කියලා ඒ අයගේ ආරාධනෙන් මම ගිහිල්ලා අපි කරා මේ ඇත්තටම ක්‍රියාකාරී ශිෂ්‍ය කේන්ද්‍ර අධ්‍යාපනයේ අපි මේ තියෙන විෂය මාලාව ඇතුළේ කරන්න පුළුවන්. හරි අපි හරි ලස්සනට මාසෙක දවසක සෙල්ලම් සැන්දෑව කියලා දෙකක් කරා. එදාට ඉස්කෝලේනේ හවස් හරි ළමයි උයාගෙන කාලා හරි සමහර නිදා ගන්නවා නම් ආයෙ රැවැට ගෙදර යනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒත් අපිට අවුරුදු දෙකක් කළා අමාත්‍යාංශයට ගිහලා කතා කරලා බලනට තේරිච්ච දෙයක් තමයි මේ ගුරුවරුන්ට වැඩ දෙකක් වුණා. අපි කිව්වේ ඉස්සෙල්ලා නෝට්ස් දෙන්න එපා ජර්නල් එකක් දෙන්න ළමයි. ඒගොල්ලෝ අපි වැව්තාවිල්ලේ ඇවිදින්න ගියා හරකෙක් දැක්කා ඌ මඩේ නානවා හුමු ගියා ළමයි දේව. සත්තු ගැන ඉගෙන ගන්න එහෙමයි. හරි. නමුත් ගුරුවරු ඒ ජර්නල් එකත් කරනවා නෝට් එකක් දෙනවා. දෙමාපියෝ බලනවා නෝට් එක වෙද කියලා. ශාක කැඳවලට බෙහෙත් ශාක මොනවද අර සතාගේ පාදය කොහොමද මේ සතාගේ හොට කොහොමද ඔය නෝට්ස් ඕනා. මුදල් නෝට් වල මොනවද තියෙන්නේ. ඉතින් ඒක ගුරුන්ට වැඩ දෙකක්. ඒක අසාර්ථක වුණා. ඉතින් ඔයගොල්ලෝ හරියට හරි විභාග වෙනස් කරන්න නැතුව මේක කරන්න බෑ. මට තව ටිකක් කියන්න පුළුවන් නම් හරි. O level ගත්තත් O level වලට අපි විෂයන් 51ක්. ඔව්. හරි. ඒක භාෂා 3න් ප්‍රශ්න පත්‍ර දෙකක්. හරි. මේකට කියන්නේ අර US වල තියෙන military industrial complex කියලා. මේකටත් තියනවා. ඒ වගේ කොම්ප්ලෙක්ස් එකක්. හරි මේක නිකන් ටියුෂන් විභාග ඒ කොම්ප්ලෙක්ස් එකක් මේක තාම සංස්කෘත නෑ. හරි. ඉතින් සිංගප්පූරේ කීයක් තියෙනවද විෂයන් O level වලට? 12ක්. හරි. හරි. ඉතින් මේ අලුත්ම සංශෝධන 2024. A level ගම්. අපේ A level වල තියෙනවා 50ට වැඩි. හරි. 60කට කෙටි තියෙනවා. හරි. තාක්ෂණය විශ්වවිද්‍යාල උගන්වන්නේ 2යි මේ අපේ තාක්ෂණය 6ක් විතර දෙනවා. මේ ඔක්කොම පොතෙන් ඉගෙන ගන්න. හිතන්න තාක්ෂණයේ ටියුෂන් මාස්ටර්ස්ලා දැකලා තියෙන කරන්න පුළුවන් නම් ඒක පැහැදිලිවම පොතේ දෙකක් දෙයක්. එතකොට හිතන්න චීනේ ගාව කව විභාගය කීයක් තියෙනවද විෂයන්? 13යි. 13. හරි. විද්‍යා විෂයන් 3යි සමාජ විද්‍යා විෂයන් 3යි ලැන්ග්වේජස් 5යි. හරි. 13ක් හරි 13ක්. හරි. මේක ඇතුළේ මේක පිටිපස්සේ තියෙන ලොකු යහන්ත්‍රණයක්. ලොකු මේක ඉන්ට්‍රෙස්ට් ගෲප්ස් තියෙනවා. හරි. ඉතින් මේ විභාග 3 ඔයා කියන වගේ පෙරහන් හැටියට පාවිච්චි කරනවා ඕන සම්පත් වෙනුවට එක විදියක මේ දහස් අධ්‍යාපන කියන මේ ඇත්තම බොරුව දිගටම ගෙනියන්න. ඒ වගේම ඒ නිසා අධ්‍යාපනය පාසලේ ඉගෙනුම් ගැනීම ක්‍රියාවලිය විකෘත වෙලා තියෙනවා. ඔබ ඉතා හොඳ ආරම්භයක් මේ විභාග කලින් ගැනීම පටන් ගත්ත එක. ඔව් මැඩම්. දැන් ලංකාවේ අලුතෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වෙලා තියෙනවානේ.
මේ ප්‍රතිසංස්කරණ වලින් මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම කොහොමද ආමන්ත්‍රණය කරන්න වැඩ? ඒකේ කියනවා මේ ප්‍රතිසංස්කරණ එකක් ඉස්සරම කියන්නේ මේක දේශපාලන පක්ෂයත් කාගවත් දෙයක් නෑ. මේක දිග්ගටම ගලා එන ප්‍රවාහයක්. කොයි ඇමතිය හිල පුටුවේ වාඩුණත් එයාට ලොකු වෙනස්කමක් කරන්න බෑ. දැන් හිතලා බලන්න 2016 කරන්න කියපු එක 2017ට කල් ගන්නවා කියලා. මොනවද කරන්න පුළුවන් මේ මාස 11යි? ජූනි වෙනකොට දැනගන්න ඕනේ ඊළඟ අවුරුද්ද ටෙක්ස්ට් බුක්ස් ටික print කරලා දෙනවා. හරි. අල්ලි බොරුවක් කරන්නේ. ඒක කරන්න තව අවුරුදු 3ක් ඉල්ලුවා නම් කමන්නේ. හරි. ඉතින් මේකේ හොඳ අරමුණු තියෙනවා. තාම හොඳයි අර මං කිව්වා අපි හැමදාමත් කියනවනේ ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රියාකාරකම් පාදක මම තවත් එකක් කියනම් පාසල් පාදක ඇගීමට වැඩි බරක් දෙනවා. හරි. ඉතින් ඇත්තම ඉතා හොඳ සංකල්ප තියෙනවා. මම හිතන්නේ ඒකේ අරමුණ වෙච්ච දේ හොඳයි. ඒක කියන්නේ ළමින්ගේ මූලික සාක්ෂරතාව නිපුණතාව සහ මනෝ මොකද social emotional මනෝ සමාජීය කුසලතා ඒවා මනින්නේ බෑ. නමුත් ඒවා ලබා ගන්න අවකාශය දෙන මූලික සාක්ෂරතාව සහ ගණිත නිපුණතාව සහ ඉංග්‍රීසි. ඔය ටික විභාග කළා අනිත් ටික පාසලේ ගිහිමුතින් ඇති. හරි. නමුත් මේගොල්ලෝ ඒ වෙනුවට වෙලා තියෙන්නේ හැමෝම අර්ක දාන්න මේක දාන්න කියනවනේ. අපට වෙලා තියෙන්නේ අන්තිමට ක්‍රම 3ක අච්චාරුවක්. හරි. පළවෙනි එක ෆින්ලන්තේ තේමා තේමා ක්‍රමය. ඒගොල්ලෝ යන්නේ විෂයන් නෙවෙයි තේමා එක. කොවිඩ් යටතේ ඔක්කොම ඉගෙන ගන්න පුළුවන් සංඛ්‍යානය ජීව විද්‍යාව හැමදේම සමාජ විද්‍යාව හැමදේම ඉගෙන ගන්න පුළුවන් ඒ වගේ තේමා ගත්තා. හරි. ඊළඟට ඇමරිකාවේ තියෙන GPS system grade point average. ඒක කියන්නේ ඒකත් හොඳ සංකල්පයක්. ඒ කියන්නේ ළමයා හැම වාරෙම ළමයාට ලකුණක් ලැබෙනවා ඒකට. ඒව එකතු වෙලා වාර 6 අවසානයේ ඒගොල්ලන්ට අවසාන ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒගොල්ලන්ගේ කොහොමද ඒගොල්ලන්ගේ ඉගෙනුම් සාධනය කියලා O level විභාගේ ප්‍රතිඵල වෙනකන් ඉන්න ඕනේ. O level එක top up එකක්. හරි. ඒකයි සංකල්පය. ඉතින් ඇමරිකාවෙත් එහෙමනේ යුනිවර්සිටි වලට ගන්නකොට බලනවා ඉස්කෝලේ මොකද්ද රෑන්ක් එක කොතනද හිටියේ කියලා. ඊට අමතරව සෙට් එක බලනවා. හරි. මම හැමදාම කියන්නේ අපි ඒකයි කරන්නේ. ඉස්කෝලේ සහතිකයයි ඊට අමතරව GC A level පාවිච්චි කරනවා ස්කෝලර්ෂිප් ඇප්ටිටියුඩ් ටෙස්ට් එක වගේ දේවල්. ඊළඟ තියෙනවා ඇඩ්වාන්ස් ප්ලේස්මන්ට් කියලා. ඊළඟ හැම විෂයක්ටම ඊළඟ තියෙනවා ඒ ළමයට අවශ්‍ය නම් ගන්න පුළුවන්. ඉතින් ඒකත් දාලා තියෙනවා. ඉතින් ඊළඟට GC O level A level නැතුව බෑනේ. විශේෂත නැතුව බෑ. ඒකත් තමයි. ඒතකොට මේ ඒක ඒ තමයි මොකද්ද මේ කොමන්වෙල්ත් පොදු රාජ්‍ය වංශතිය තුනම් ෆින්ලන්තේ ඇමරිකාව පොදු රාජ්‍ය තුනම එකතු කරලා කවුද මේක ක්‍රියාත්මක කරන්නේ? ඉතාම අසමත් අමාත්‍යාංශයක් තාම අසමත් ජාතික අධ්‍යාපන ඇත්තටම ගුරුවරු මම හිතන්නේ ඔක්කොටම වඩා සමත් සංගොල්ලෝ සාපේක්ෂව. හරි. නමුත් ඒගොල්ලෝ ඉන්නේ පල්ලෙහාම. හරි. ඒගොල්ලන්ට මේක තියෙන වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක ක්‍රියාත්මක කරන්න කියලා බාර ගන්නත් සූදානම්. ඔව්. ඒගොල්ලෝ බාර ගන්න සූදානම්. ඇත්තටම මම ඒක ගැන පස්සේ කතා කරන්න. ඔය තත්ත්වයන් යත්තේ හරි ඌන සම්පත්තින්ද මේක කරන්න බෑ කියලා මම විශ්වාස කරන්නේ. ඔව්. මම උදාහරණයක් කියන්නම්. දැන් ප්‍රායෝගිකව ළමෙක්ට අපි හිතනවා අපි කියන හැම ළමෙක්ටම සුමාට පාරක් පැය දෙකක් හරි පැයක් එහෙම නැත්නම් මාසෙට පැය දෙකක් හරි මොකක් හරි උපකරණයක් එක්ක ඩිජිටල් උපකරණයක් එක්ක වැඩ ගන්න තියෙනවා. හරි. මං කියන්නේ ඒක කරන්න පුළුවන් හැම ළමෙක්ටම අපිට දෙන්න පුළුවන්. කොහොමද කරන්නේ? ඉස්කෝල අතර අපි ක්ලස්ටර් කරනවා. ඉස්කෝල ක්ලස්ටර් ගන්න දැන්ට මතේ ක්ලස්ටර් ගන්න ඔක්කොම ආකෘති හදලා තියෙනවා. හරි. ක්ලස්ටර් ගන්නවා ඊට පස්සේ ඒ ක්ලස්ටර් එකේ කොහේ හරි ඉස්කෝලේකට වෙලාව හදාගෙන ළමයාව ගෙනියනවා. බස් එක. හරි. මේ ගමේ තියෙන බස් එක මොකක් හරි කළා අරන් යන්න පුළුවන්. ළමයට දෙන්න පුළුවන්. අපිට ඕක කරන්න බැරි නෑ. පටන් ගන්න අරකයි හැම ඉස්කෝලේටම සම්පත් දෙන්න ඕනේ නෑ. හරි. ඒක අපිට එහෙම කරන්නත් අමාරුයි. අවශ්‍යත් නෑ. ඊට වඩා හොඳයි වෙන ප්‍රවාහන පාසුකමක් දාලා මේ අර සජිත් ප්‍රේමදාස මහත්තයා දීපු බස්. ඒ වුණත් කවන්නේ නෑ. ඉස්කෝල් බස් එකක් තියෙන්න ඕනේ. ඕන තරම් හයර් කරන බස් තියෙනවා. නම් ප්‍රායෝගිකව කරන්න පුළුවන්. මේකම ඉසුරු පායෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. ඉසුරු පායෙන් කරන්න තියෙන්නේ මෙහෙවිසිල්ල. මෙහෙමත් නෙමෙයි. ඔව්. ප්‍රමිතිය. මෙන්න මේකයි ඉලක්කය. ඉගෙනුම් ඵලය මොකද්ද? ඉගෙනුම් ඵලය ළමයට මේ ඩිවයිසස් වල වැඩ කරන්න හැකියාව තියෙන්න ඕන. හරි. ඩිජිටල් උපකරණ වලම. අපි කියමු එක කියලා. අපි කියමු ආයෙ කියන පැය දෙකකවත් අත්දැකීමක් තියෙන්න ඕන. එච්චරයි ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඔව්.
කන්න හැටි තීරණය කරන්න පල්ලෙහාට බාර දෙන්න ඕන. හරි? ඉතින් අපි ඕවත් කතා කරත හැකි. ඔව්. නමුත් මූලික වශයෙන් ඉගෙනුම් විභාග මේ අලුත් සංශෝධනවල මං කියන්නේ අපි සිලා සම්පූර්ණයකන් ඉන්න ඕනේ නැහැ. 2016 කරන්න බැරි එක 2017 කරන්න බැහැ. ඒ අලි බොරුවක්. මං හිතන්නේ කරන්න ඕන. අපි කරන ගමන් ඉගෙන ගන්න ඕන. විශේෂයෙන් පල්ලෙහාට බලය දෙන්න ඕනේ. මේ චක්‍රලේඛන දානවා මේ සෙක්‍රටරි. ඒ අධ්‍යාපන එයා ලේකම් කියන්නේ ගිනුම් බාරනලාරි. හරි? එයා කොහොමද මේ පාසල් වෙලාව මුළු ලංකාවට මේක වෙලාවයි මේව කරන්න කියලා තියෙන්නේ. ඕක කරන්න බෑ. මේ අවුරුද්ද කරනවා නම් කරන්න තියෙන්නේ සම්පූර්ණ ඔය ක්‍රියාවලිය වෙනස් කරන්න, ඔය චක්‍රලේඛන නවත්තන්න, ඔය පොකුරු පාසල් ටික ඉක්මනට හදන්න, ගුරුවරුන්ට බලය දෙන්න. ඔය ටික කරොත් මේ සිලබස් එකම කරන්න පුළුවන්. සිලබස් එක නම් වෙන මේ පොත් අච්චු ගහන්න බෑ. ඒක අල්ලි බොරු වැඩක්. තව අවුරුදු 3ක් අතේ යනකම්. ඉතින් මං කියන්නේ හොඳයි මේ අධ්‍යාපන සංස්කරණ. මොකද ඔයාගේ ප්‍රශ්නෙට මම ඔව්. උත්තර දෙන්නම් ආයේ. එතකොට මේකේ මේ විභාග බර අඩු වෙනවද? ඕ අඩු කරන්න පුළුවන්. හරි. දැන් තියෙන මේ ඩිසයින් එක හැටියට ටිකක් තියෙනවා ප්‍රශ්න ළමයි. මේකත් කරන්න ඕන ගුරුවරු පාසල් පාදකයා ගෙම් කළා. ඒගොල්ලෝ බාත් වෙනවා මහා ආණ්ඩුවට ඒවරි කියලා. හරි. ඒ වගේ කිසිම යථාර්ථවාදී නොවෙන දේවතර මේව හදාගන්න පුළුවන්. කිසිම දෙයක් අපි න්‍යායෙන් නෙවෙයි අත්හදා බැලීමෙන් කරන්න ඕන. මේ අවුරුද්දේ අපි අත්හදා බැලුවොත් අපිට ඉස්සරහට යන්න සාර්ථක කරගන්න පුළුවන්. ඒ විභාග බර ඔයගොල්ලෝ අර කියන විභාග බර අඩු කරන්න පුළුවන්. හොඳයි මැඩම්. අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් මැඩම් කියපු විදිහටම ක්‍රම කිහිපයක් එකතු වෙලා තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. එක පැත්තකින් 70%ක අකණ්ඩ ඇගයීම් ක්‍රමයක් ඒගොල්ලෝ යෝජනා කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් 30%ක විභාග ක්‍රමයක් යෝජනා කරනවා මැඩම්. දැන් මැඩම් එක පැත්තකින් සාමාන්‍ය ජන සමාජයෙන් එල්ල වෙන චෝදනාවක් තමයි අර 70%ක අකණ්ඩ ඇගයීම් ක්‍රමය තුලින් ගුරුවරයාට ශිෂ්‍යයා කෙරෙහි වැඩි බලයක් ලැබෙනවා කියන එක. සහ ශිෂ්‍යයා ඇගයීම කෙරෙහි වැඩි බලයක් ලැබෙනවා කියන එක. මම දැක්කා පහුගිය දවස්වල විවේචනයක් කෙළුණා ගුරුවරයා පක්ෂග්‍රාහී විය හැකි සහ දෙමව්පියන් විසින් ගුරුවරයාට තෑගි භෝග ලබා දීමේ සංස්කෘතියක් වර්ධනය විය හැකි මේ වගේ නොයෙකුත් විවේචන තියෙනවා මැඩම්. ඒ විවේචන සම්බන්ධයෙන් ඔබතුමීගේ අදහස මොකක්ද? ඒ විවේචන ඇත්තයි. නමුත් අපි හැමදේම ඉස්සෙල්ලා පටන් ගන්න ගුරුවරයා විශ්වාස කරන්නම් වෙනයි. හරි. විශ්වාස කරලා පටන් ගන්න. හරි. අපේ සමාජය වෙන්නේ අපි මේ හොරුන් වෙනුවෙන් තමයි අපි ඔක්කොම ඩිසයින් කරන්නේ. හරි. මම මේ විදුලි බලය ගන්න මේ ලංකාවට ඇවිල්ලා මම 2002 හුඟක් කල් පිටරට ඉඳලා ආවේ 2002 ඇවිල්ලා ගිහලා ගියාම අපේ ගෙදරට විදුලි බලය ගන්නවා. හරි. මම සල්ලි ගෙවලා ගන්න දෙයක්. ඇමරිකාවේ එක ගෙදරට ගහලා දෙනවා. හරි. මම පාරිභෝගිකයෙක්. මට ග්‍රාම නිලධාරි ළඟටයි හැමෝටම ලයින් ඕන මේ කනෙක්ෂන් එක ගන්න. මගේ නමට දාගන්න. මම බැලුවා මොකද මේ කියලා. මේ අර පාසල් වලට ළමයි ඇතුළු කරන්න බොරු ලිපින දාන නිසා මේ හොරු වෙනුවෙන් මේ අපි මිනිස්සු බයිතන ඇහිල්ලා හිටියා මේ සාමාන්‍ය කුඩා රස්සාවක් කරන මිනිස්සු දවස් නිමාවට දාලා ඇහිල්ලා ඉනවා. හරි අපි මේ හදන්නේ හොරුන්ට. හරි. ඊටාම සුළු ප්‍රතිශතයක් වෙනුවේ කන්නේ සියල්ලා විශ්වාස කරනවා. අපි ගුරුවරු විශ්වාස කරන විශ්වාසයෙන්ද. නමුත් විශ්වාස කරනකොට අපි කවවත් විශ්වාස කරා කියලා අපි බෑග් එක ඇරලා තියලා යන්නේ නැහැ. ඔව්. ඉතින් ඒ මිසට කරදරයක් මේක. මෙහෙමයි මේක කරන්නේ මේක ඇත්තටම මට මේ මම අධ්‍යාපනඥයෙක් නෙවෙයි. හරි මම අධ්‍යාපන ප්‍රතිපත්ති විශේෂඥයෙක්. වෙනසක් තියෙනවා. නමුත් අධ්‍යාපනඥයෙක් හැටියට මට සාමාන්‍යයෙන් ගොඩට කතා කරන්න පුළුවන් දැන්ම තියෙනවා. මොකද මම ඊයේත් කිව්වා පැතිකඩෙත් කිව්වා අධ්‍යාපන විද්‍යාව කියන එක වැඩි දියුණු වෙච්ච එක දෙයක් නෙවෙයි. හරි අනිත් එක සමාජයේ කියන්න කනගාටු වෙන දෙයක් කරන්න බැරි වෙච්ච අය බොහෝ වෙලාවට උතන්ට යනවා. හරි ඉතින් මේකේ මේගොල්ලෝ මට තේරෙන්නේ මේකේ තියෙනවා ඔයා කිව්ව අඛණ්ඩ ඇගීමයි විභාග මූලික එක්වරක කරන ඇගීමයි කියලා. ඒකේ ඇත්තටම කියන්නේ මම සිංහල වචන දෙක මට ඒ සමටිව් and formative සම්පින්ද සහ ඇගීම සහ සම්භාවනය. හරි ඔය සම්භාවන ඇගීම කියන්නේ මේගොල්ලෝ ඔළුව පවුල් කරගෙන සම්භාවන ඇගීම කියන්නේ ළමයාට ප්‍රතිපෝෂණය දෙන්න කරන දෙයක්. ඔව්. ඒකේ ලකුණක් දාන්න එකම ඒක වෙනස්. මේ 70%ක් ෆෝමටිව් කියන එක මේක හිතලුවක් සිහිනයක් වැඩකට නැති දෙයක්. සහ නැවතත් ළමයාට විභාගයක් වගේ මේ පස්සේ පාන්නවද? ගුරුවරු කොළ පුරවනවා. ඉතින් මම ඕක ගැන කතා කරන්න ගියේ නෑ. ඕවා විවේචන ඕවා කරනකොට පෙනේ කියලා. හරි. දැන් උකට යන්න වෙනවා. මේ ඔයගොල්ලෝ මේ ෆෝමටිව් සමටිව් කියලා ලොකු වචන දානවා. හරි. ඊළඟ නිකන් සම්පින්ඩන සහ සම්භවන මේ සම්භවන ඇගීම තියෙන මේ ගුරුන්ට කොළ පුරවන්න නෙවෙයි. හරි.
මම කියන්නේ ගුරුවරු ලකුණක් දෙනවා. ඒක පාසලේ තමයි ඒක යන්නේ. ඒක ඕන්නම් ඒක විභාග කරන්න අපිට ඇත්තටම ඔය වැඩිපුර ඉන්න ඔය පටවල ඉන්න නිලධාරී ටික ෆීල්ඩ් එකට අරින්න පුළුවන් ඉන්ස්පෙක්ටර්ස්ලා හැටියට. ඔව්. හරි. ඉන්ස්පෙක්ටරේටයක් හදන්න ඕන. ගිහලා සැරින් සැරේ ඉස්කෝලවල විමසන්න ඕන කරන්නේ කොහොමද? නමුත් ඉස්කෝලේ පාසල් හැරයාමේ සහතිකයක් දෙන්න ඕන. හරි. ඒව අරගෙන ඕවා ආයේ මේ ඕවා විභාග දෙපාර්තමේන්තුවට අරින්න බෑ. ඒ ලකුණක් දැම්මම විභාග දෙපාර්තමේන්තුවට ඒගොල්ලෝ වගේ කියන්න ඕන. ඔව්. අපි මොන තරම් ආරක්ෂක විධිවිධාන යොදලා විභාග කරන්නේ. හ්ම්. ඒක මහා මෝඩ සංකල්පයක්. හරි. ඔව් මැඩම්. ඒ නිසා පාසලේ කරන්නේ පාසලට කරන පාසල විශ්වාස කරන්න අවශ්‍ය නම් ඒ ප්‍රමිතිය තියාගන්න නිරන්තරයෙන් කියන්නේ විමසුම් කරන්න හර මිෂන් වලට ජාතික විභාගයක් තියන්න. ඔව්. එතකොට හරි. එතකොට වෙන්නේ ওই විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර 51ක් හදන කට්ටියයි. ওই 51ට ටියුෂන් ගන්න කට්ටියයි. වෙන මොන හරි හොයාගන්න. හරි. ඔව්. නමුත් මං හිතුවා ඕක වෙනවා. ඕක කරන්න සියල්ලටම කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඔව්. ඇත්තටම මං ලිපියක් ලියවක පාර ටියුෂන් යකා බැඳගෙන වැඩ ගනිමු කියලා. ඇත්තටම ටියුෂන් ගුරුවරුන්ගේ හොඳ සේවයක් වෙනවා. හරි. ඔව්. ඒගොල්ලෝ තමයි මේ අපේ මේක ෆීල්ඩ් එක ලෙවල් ෆීල්ඩ් එකක් කරන්නේ. හරි. ලෙවල් කරන්නේ. මොකද හැම ළමෙක්ට මේ 300ක් ඉන්න පන්තික කියලා වාඩිලා හරියට බෙහෙත් තිත්තට මොනවද විභාගෙට ගන්න ලියන්නේ කියලා ඉගෙන ගන්න පුළුවන්. හරි. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ ඔය විභාග ක්‍රමය අතාර්ථිකයි. ඒක මං හිතන්නේ සංකල්පයම වශයෙන් වැරදි. මම අධ්‍යාපනිකයෙක් වුණා මම අභියෝග කරනවා මට කියන්න කියලා මේ සම්භාවන කියන්නේ ඕකද කියලා. ඒ නිසා අපි ප්‍රායෝගික වෙනවා එතනට අපි යන්නේ මේ සමාජ මාධ්‍යවල විවේචනය කළවත් අපි මෙතන විවේචනය කළවත් හරි මේ කවුරු හරි වාඩිලා මේ පත්‍රිකා ලියලවත් නෙමෙයි ගුරුවරු විද්‍යාල්පතිවරු එදිනෙදා වැඩ කරන්න ගිහිල්ලා ඒගොල්ලන්ට තේරෙනකොට ඒ පණවිඩය අපිට උඩට අරගන්න පුළුවන් නම් ඔයක හරියට අපි තැනට එයි. නමුත් ඔය 70%කුයි 130%කයි කියන එක ඒක මහා විකාරයක්. හොඳයි. අපේ මාතෘකාව විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් තුළ පන්ති කාමරයෙන් වැඩ ලෝකයට. මැඩම් ලංකාවේ එක්තරා විභාග කීපයක් තියෙනවා කියලා අපි මුලිනුත් සඳහන් කළානේ. මේ විභාග සම්බන්ධයෙන් කොයිතරම් ආකාරයේ විවේචනයක් ඓතිහාසිකව තිබුණත් මැඩම් මේ විභාග හරහා තමන්ගේ ජීවිතයේ ඉදිරියට ගිය පිරිසක් ඉන්නවා. සහ ලංකාවේ මෙතෙක් කාලයක් සමාජයේ ග්‍රාමීය දරුවන් සහ අවරප්‍රසාදිත සමාජ කණ්ඩායම්වල දරුවන් මේ සියලු දෙනාම එක්තරා ඉහළ තත්ත්වයක නැත්නම් ඉහළ තලයකට අධ්‍යාපනය හරහා ගමන් කරන්න මේ විභාගත් ඔවුන්ට උදව්වක් වුණා. සරලවම උදාහරණකින් ගත්තොත් මැඩම් 5 ශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශාල විවේචනයක් තිබුණත් දෙමව්පිය අනිත් පැත්තට ප්‍රකාශ කරනවා අපේ ගමේ ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයින්ට නගරයේ පාසලකට එහෙම නැත්නම් මධ්‍ය විද්‍යාලයකට යන්න තියෙන එකම අවස්ථාව මේක නැවැත්තුවොත් මොකක්ද අපේ පාසල් වල දරුවන්ට සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් මැඩම් මේ විභාග ක්‍රමයේ එක්තරා ආකාරයක මේ සමාජ සංචලතාවයට විශාල උදව්වක් වෙලා තියෙනවා. එක් වරම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් විභාග කෙරෙහි තියෙන අවධාරණය අවම කළොත් අර ග්‍රාමීය දරුවන්ට නගරයේ පාසලකට නැත්නම් මධ්‍ය විද්‍යාලයකට යන්න තියෙන සහ අනිකුත් ක්ෂේත්‍රවල සමාජ සංචලතාවයට බාධාවක් නෙවෙයිද මැඩම් මේක? සමාජ සංචලිතාවයක් එනෙන් ගැන පොඩි සරල සංඛ්‍යා ලේඛනයක් දෙන්නම්. 100ට අපි ළමයි හැම අවුරුද්දෙම මෙතෙක් 3,50,000ක් විතර 18 සම්පූර්ණ කරනවා. ඔව්. දැන් ඒ ගාන අඩු වෙලා විශ්වාස කරන මේ අවුරුද්දේ ඉපදිච්ච ගාන 2,25,000යි. හරි? ඒක වෙනම කතාවක්. දැන් 3,25,000. මේ 10%යි උපරිම යන්නේ මේ රජයේ විශ්වවිද්‍යාල. හරි? තවත් 10ක් විතර යනවා වෙනත් විශ්වවිද්‍යාලට. ඉතුරු 80 සම්පූර්ණ රේඩා එකේ යට අපිට ඒගොල්ලෝ පේන්නේ. මෙතන මං හිතන්නේ නෑ සාමාන්‍ය පෙළ පාස් වෙච්ච නැති හරි. අපිම කතා කරනවා අපිට වැඩ කරන සිකියුරිටිලා අපිට වැඩ කරන ඩ්‍රයිවර්ලාගේ. තමයි කොහෙද යන්නේ? හරි. 80%ක් ළමින්ට මේක සංචරිතාවයක් නෙවෙයි. මේකෙන් ලබා දෙන්නේ බලාපොරොත්තුව. හොඳ ලොටරියක්. හරි? ඒක අයින් කරන්න නරකයි. සමාජයේ මිනිසුන්ගේ බලාපොරොත්තුව කියන එක අයින් කරන්න නරකයි. මං කියන්නේ මේ විභාග තුන තියෙන්න ඕන. ඇත්තටම සාමාන්‍ය පෙළ විභාගය ඇත්තට මොකටද කියලා හිතනවා මං කිව්ව අර වාක්‍යපු පෙරහන
ඒ පෙරහනක් ඒක. මොකද අපට විද්‍යා ධාරාව තියෙන පාසල් නෑ. මෙච්චර කල් නැටුම් කර කර හිටලා ළමයට ඊට පස්සේ හිතෙනවා ජීව විද්‍යාව කරන්න හිතෙනවා. එයාට කරන්න බෑ. අරක යන්න ඕන. හරි. එහෙම කරන්න අවස්ථාවක් දෙන්නේ නෑ. අපට සීමිතයි සම්පත්. ඕක නෙවෙයි කියන්නේ විභාගය දාලා මේකෙන් විද්‍යාවට පාස් කරන්න නැත්නම් උඩ කරන්න බෑ. ඒවා නිකන් උත්සාහ කරන්නවත් බෑ. හරි. ඉතින් ඕකට තමයි ඔය ඒකේ ප්‍රයෝජනෙත් තියෙනවා. ඉතින් මේ විභාග මම නම් කියන්නේ නැති කරන්න ඕනේ නෑ. ඒක ඇත්තට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විභාගයක් තියෙනවා පැත්තකින්. හරි. මම කියන්නේ දැන් තියෙන යෝජනාව හරි මෝඩ යෝජනාවක්. මේ ඉස්කෝල කරන පාසල් පාදකයා කියමුත් ඒ විභාග ප්‍රතිඵල දානවා කියන එක කිසිම යථාර්ථවාදී නැති තාර්කිකව වැඩක් නැති දෙයක්. නමුත් විභාග තියෙන්න ඕන. ඒ මම කියන විභාගේ ලොටරිය. 10%කට යන්න දෙන ඒගොල්ලෝ එතනට ගියාම අයියෝ අපිට මේ විභාග නිසා අපි ගියා කියලා ඒගොල්ලෝ ඒක ආරක්ෂා කරනවා. අර අනිත් 80% කාටවත් පේන්නේ නැහැ. 90% කාටවත් පේන්නේ නැහැ. මම හැමදාම කතා කරනවා මම ලංකාවට ආපු දවස් ඉඳන් කතා කරනවා. මම ලංකාවට ඇවිල්ලා මට පළවෙනි පාට අවස්ථාව වුණා තෘත්‍ය බුද්ධියකම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වෙන්න ටික කලක් හිටියේ. මට එතකොට පෙවුණා විශ්වවිද්‍යාල පද්ධතියේ මම හැමදාම අපි දන්නවා අපි විභාග ඒස් කළා විශ්වවිද්‍යාල ගිහිල්ලා හරි PhD කළා අපිට මේවා නිකන් අපි තන් විභාග තමයි ලෝකය කියලා. මට එතකොට පෙවුණා මම දැකපු නැති ලෝකයක්. හරි එදා ඉඳන් මම මම හැමදාම ওই සංකල්පයකනේ දානවා මිනිසුන්ට. 100,000ක් ගැන නේද ඔයගොල්ලෝ කතා කරන්නේ. හරි. මේ අපි ගැන නේද කතා කරන්නේ. හරි. ඉතින් ඒ නිසා විභාග කියන්නේ බලාපොරොත්තුවක් ලොටරියක්. නමුත් ඒක නැතරම කන්නරකයි. අපි ඒක වෙනුවට සමාන්තරව අපිට මිනිස්සු බලයෙන් මේ මොනවාද බුද්ධිය පුහුණුවට අරින්න බෑ. නමුත් ඇත්තටම ඒකට දැන් ඉල්ලීම් වැඩි වෙලා තියෙනවා. thanks to AI දොස්තරලා ඔක්කොම මේ කන්සල්ටන්ට්ලා මේවා අඩවසන මේ මොකද්ද මේ පයිප් එකක් හදන්න වැඩ ගන්න පුළුවන් මිනිස්සුන් තැනක් එයි කියලා මං හිතනවා. හරි. ඒ නිසා බුද්ධි අධ්‍යාපනයේ දියුණු වෙනවා. ඉතින් මේ විභාග 3 තියෙන්න ඕන. හරි. ඒක නමුත් වෙනස් ස්වරූපකින් යන්න ඕන. ඒක මේගොල්ලෝ තාම හිතලවත් නෑ. නමුත් මම හිතනවා මේ අවුරුද්දේ අපිට සංවාදයක් ඇති කළා ඒක ඒ විභාග 3 වෙනස් කරන්නේ කොහොමද කියලා කතා කරන්න පුළුවන්. ඔව් මැඩම්. අපි ඊළඟ ප්‍රශ්නයටත් පොඩි ප්‍රවේශයක් ගත්තා ළමයින්ගේ කුසලතා සම්බන්ධ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා කොහොමද මේක ආමන්ත්‍රණය කරලා තියෙන්නේ කියලා. මැඩම් ජාතික අධ්‍යාපනික අරමුණු ගත්තා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පදනම් වෙන උපාය මාර්ගික කුළුණු 5ක් ගත්තා. සහ සමස්ත මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දිහා අපි බැලුවත් මේ සියල්ලගේම හරය බවට පත් වෙලා තියෙන්නේ ළමයාව නැත්තම් ශිෂ්‍යයාව අනාගත ශ්‍රම වෙළඳපොළ සඳහා කුසලතාපූර්ණ දරුවෙක් විදිහට සූදානම් කරන එක. නමුත් මැඩම් ලංකාවේ 2024 වර්ෂයේ සංඛ්‍යාලේඛන වලට අනුව රැකියා වියුක්ති අනුපාතය 4.4ක් වගේ ඉතාම අඩු මට්ටමක තියෙන්නේ. නමුත් මැඩම් ද අයිලන්ඩ් පුවත්පතේ පහුගිය අවුරුද්දේ ලිපියක සඳහන් වෙනවා ලංකාවේ විසෑම උපාධිධාරීන් 3 දෙනෙක්ගෙම එක්කෙනෙක් රැකියා ග්‍රහීත උපාධිධාරියෙක් කියලා. එතකොට මැඩම් ලංකාවේ ප්‍රශ්නය තියෙන්නේ කොතනද සහ ඒ ප්‍රශ්නය නිවැරදි විදිහට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ආමන්ත්‍රණය කරලා තියෙනවද කියන එක සහ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා කොහොමද කුසලතාපූර්ණ දරුවෙක් නිර්මාණය කිරීම සඳහා ප්‍රවේශයක් ගන්න කියන එක පිළිබඳව ඔබතුමියක අදහස කොහොමද මැඩම්? අධ්‍යාපනය ඒ කුසලතා දෙන අධ්‍යාපනය දෙනක ශ්‍රම වෙළඳපොළ කියලා අපි ඒක ලග් කරන්න අරකයි අපි ඒක ජීවිතයට වැඩ කිරීමට වැඩ ලෝකයට සහ ආදරය කරන්න ඒ සමාජ සබඳතාවලට ඒක ලොකු දෙයක්. හරි. ජීවිතයට කොහොමද ජීවිතයටත් වැඩ ලෝකයටත් දෙකටම හරි ජීවිතයට සූදානම් සමබර දරුවෙක් නිර්මාණය. ජීවිතයට සහ වැඩ ලෝකයට ළමෙක් ජීවිතයට කොහොම මේකේ කොටසක් වැඩ ලෝකය. හරි. ජීවිතයට සූදානම් කරන්නේ කොහොමද? ශ්‍රම වෙළඳපොළ අපි දන්නවා ඒක ලොකු දෙයක්. ඉතින් ඇත්තටම මේකට අධ්‍යාපනයෙන් කරන්න දේවල්ට කලින් කරන්න ඕන වැදගත්ම දෙයක් දැන් වෙමින් පවතිනවා. ඒක තමයි රජයේ උපාධිධාරියෙක්ට රජයේ රැකියාවක් ලැබෙනවා කියන ඒ සම්බන්ධය කඩන්න. හරි. ඉතින් විශ්වවිද්‍යාල පද්ධතිය ඇති කරේ රජයේ නිලධාරි පන්තියක් මේකයි. මං හිතන්නේ ඒක ඉතා වැදගත්. රජයේ විශ්වවිද්‍යාල වලින් කෙරෙන්න ඕන දේ. හරි. ඉස්සර කාලේ ඔක්ස්ෆර්ඩ් වල BA PPT Public Philosophy
PPE ෆිලොසොෆිස් පොලිටිකල් සයින්ස් ඇන් ඉකොනොමික්ස් කරපු පද්දාරියෝ ලංකාවට එන්නේ අවුරුදු 23 ලෙනඩ් වුල්ෆ් නෙවෙයි කවුද මේ ඊට කලින් හිටියේ මේ කවුරුනත් ලංකාවට ඇවිල්ලා කෙලින්ම මේ දිස්ත්‍රික්කයක් බාර දිස්ත්‍රික්කයේ මේ ඒ ජන්තවරය ජනපත් වෙනවා. හරි ඒ අධ්‍යාපනයේ ඒක හැදුවේ ඒගොල්ලන්ව මිනිස්සු පුළුල් දැන්මකට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඒක ස්පෝර්ට්ස් කරා ඔක්කොම කළා හදලා එවන්නේ හොඳ රජයේ නිලධාරියෙක්. මම හිතන්නේ අපේ මට මොකක් හරි කරන්න අවස්ථාවල් මම කියන අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ඔයගොල්ලෝ හදලා දෙන්න අපිට টොප් රජයේ නිලධාරියෙක්. අනිත් වැඩ අනිත් අයට බාර දෙන්න. හරි. ඉතින් පරිපාලනය සම්බන්ධයෙන් හරි. දැන් බලන්න අපේ රජයේ තත්ත්වය බැලුවාම තමයි පේන්නේ අපේ උසස් අධ්‍යාපනයට වෙන වෙනමක් ඕනේ නැහැ. අපේ රාජ්‍ය තන්ත්‍රයේ නිලධාරියෙක්ට හරි ලියුමක් ලියා ගන්න පුළුවන්ද? ප්‍රධාන දේ මේ අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය PowerPoint එකක් දැම්මා ඒක ඒකට ලියා ගන්න බෑ. හරි. ඒ වගේ ඉතින් ඔය ඒක එකක් පොඩ්ඩක් අධ්‍යාපන ප්‍රවෘත්ති හොඳ මම ටිකක් ඉස්සරහට යනවා. නමුත් පළවෙනි දේ තමයි අර රජයේ සේවයක් ලැබෙනවා කියන එක මේ අධ්‍යාපනයෙන්. ඒක 1800 ගණන් වල 1900 ගණන් වල හරි. දැන් ඒක බෑ. හරි. මොකද අධ්‍යාපනයට මෑසිෆිකේෂන් කියන සංකල්පය තියෙනවා. ඉතින් ඒ නිසා ඒක කඩන්න ඕන. ඒක කැඩීගෙන එනවා. ඊළඟට කුසලතාතිත් කෙනෙක් බිහි කරන්න නම් ඒක මේ ඒකට අපි පැහැදිලිවම මේ ඒක විභාග ක්‍රමයෙන් උනත් බෑ. අපි ඉගෙනීම් ක්‍රියාවලියෙන් වෙනස් වෙන්න ඕන. හරි. ඉතින් ඇත්තටම කරන්න ඕන අපි ළමින්ට නිදහස දෙන්න ඉස්කෝලේ කියන දේ ඇත්තටම සමාජ ඒ ඉස්කෝලෙන් තමයි සමාජය පිළිබඳ පුහුණුවක් ගන්න තමන්ගේ සමවයසේ. ඇත්තටම ඉස්කෝලේ ක්ලාස් රූම් ෆ්ලිප් කරන එක හරි වැදගත්. හරි. මේ අපි ඔය කොරෝනා කාලේ කරා ළමයි ටෙක්ස්ට් බුක් එක බලාගෙන ආවා. එකක් තමයි මම ප්‍රධාන පාසලක් එක මේ කරේ. ඒගොල්ලන්ට කිව්වා ඒක හරි නිර්මාණශීලී ගුරුවරයෙක් අපි ක්විස් එකක් කරනවා ඔයගොල්ලන්ට. ඇත්තටම ඉස්කෝලේ එන්නේ නැතුව මොකක්ද Zoom වල හරි කරේ ක්විස් එකක් කරනවා. හතරට බෙදලා ඒගොල්ලෝ පෙළ පොත කියවල එක නගින් ප්‍රශ්න අහනවා. ඉවර වෙනකොට හරි පෙළ පොත ආයේ ගුරුවරයාට පැහැදිලි කරන්න යන්න. හරි. එතකොට ඊළඟට ගුරුවරයා කරන්නේ ක්‍රියාකාරකමක් දෙනවා ඒක අනුව. හරි ගුරුවරයාගේ මෙහෙය. ඉතින් පාසල තියෙන්න ඕන පාසලේ වෙලාව තියෙන්න ඕන පාසල හැමෝම කියනවා ඩිජිටල් තාක්ෂණය ඕන කියලා. ඩිජිටල් තාක්ෂණය නෙවෙයි මේ එකිනෙකා සමග ඇසුරු කරන්න වැඩ කරන්න එකට වැඩ කරන්න අවස්ථාව තියෙනවා. තව එකක් තියෙනවා දැන් තියෙනවා ප්‍රොජෙක්ට්ස් කරනවා WhatsApp හරහා වෙන හරහා දේවල් හරහා. ළමයි ගෙදරට ගිහිල්ලා එකිනෙකත් එක්ක මේ මේවලම් එක්ක මේ අම්මගේ ෆෝන් එක ඉල්ලගෙන සම්බන්ධ වෙනවා. නේ ඉස්කෝලේ ළමයි වැඩ කරන වෙලාවේ ඉස්කෝලේ වෙලාව තමයි ප්‍රොජෙක්ට්ස් කරන්න. එකිනෙකත් එක්ක මෙහෙම භෞතිකව හම්බෙලා. ඉතින් ඒ කුසලතා දියුණු කරන්න ඉස්කෝලේ හොඳම තැන ඒක කරන්න පුළුවන් අපි මේ විෂය බර කියන එක අඩු කරන්න ඕන. විෂයන් ගන්න අඩු කරන්න ඕන. දැන් මේ තියෙන විෂයන් දැන් මේ තියෙන ඇත්තට මේ මොඩියුල් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ ක්‍රියාකාරකම් සෑහෙන. හරි. ඉතින් ඒ මං වගේ ඉස්සෙල්ලම පටන් ගන්න ඕන අන්තිම begin with the end කියනවානේ. මොනවා වගේ රැකියාද හොයන් රජයේ රැකියාව හොයනවා නම් කිසිම අවශ්‍යතාවයක් නැහැ. සහතිකය විතරයි අවශ්‍ය. ඒක කඩන්න ඕන. ඒක හිතා මතා කඩන්න ඕන. ඊළඟට පැහැදිලිවම දැන් අපි අනිත් එක ඉස්කෝල අපි මනින්නේ දෙවෙනි එක ඉස්කෝල මනින්නේ අපි කී දෙනෙක් පාස් වුණාද කියලා. ඒ මින්ම අයින් කරන්න. හරි. ඒතකොට ඉස්කෝලේ මයින්නේ සමතුන්ගෙන් නෙවෙයි ඉස්කෝලේ මයින්න පුළුවන් මං කියන්නම් මිනුමක් 100% මේ සහස්ත්‍ර මිලේනියම් ඩෙවලොප්මන්ට් ගෝල්ස් නෙවෙයි දැන් තියෙන්නේ අපිට තියෙන්නේ තිරසසර සම්වර්ධනයේ රැකවල එකක් තමයි ළමින්ගේ 100% අවම කුසලතා ලබා ගන්නවා. අවම සමතුල්ම විය යුතු නැහැ. හැමෝම 135ක් ගන්නවද කියන එක නෙවෙයි. ගණිතයෙන් හැමෝටම තියෙන මේ ඉංජිනේරු විභාග කරන එකයි නැටුම් කරන හැමෝටම දෙන එක ගණිත ප්‍රශ්න මත ඒක නෙවෙයි. හැමෝටම අවශ්‍ය අවම නිපුණතා තියෙනවා. ඒක 100%කට ලබා දෙන්න. ඒත් ඉස්කෝලේ මනින්නේ ඒක වෙච්ච ගමන් හරි මම දන්න සමහර ඉස්කෝල වල මේ මෙතන මේ අන්ඩර්චීව් ලෝ චීවර්ස් අපිට එපා කියලා කියනවා. බෑ ඔක්කොම හරි ඒක ඔක්කොටම ඒක තමයි දෙවෙනි කාරණාව. අපි ඉස්කෝල වල සාර්ථකත්වයමයි නැහැටි වෙනස් වෙනවා. හරි තුන්වෙනි එකේ ඊට වඩා
ඉගෙනුම් ගැනීම් ක්‍රියාව වෙනස් වන එක ගොඩක් දේවල් කරනවා. නමුත් අර දෙක මුලින්ම කරන්නේ. ප්‍රධාන වශයෙන්ම වෙනස් විය යුතු තැන්. හරි. ළමයින්ගේ කුසලතා සංවර්ධනය ගැන කතා කරද්දී මැඩම් කියපු විදියට සියලු දෙනාම එකම ප්‍රමිතියකට සමානාත්මතාවයෙන් සලකනවට වඩා ඒ ළමයට සාධාරණ මට්ටමකින් සාධාරණ පදනමකින් සැලකිය යුතුයි කියන එක තමයි අවසාන කතාව. ඔව් මැඩම්. ඊළඟට ලංකාවේ අධ්‍යාපන රටාව ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාව නැත්තම් අපි 2025 වර්ෂයේ අගභාගයේ තමයි මේ සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවක් ඇති වෙන්නේ. ඊට කලින් ඉඳන් මැඩම් කියපු විදියට ආණ්ඩු ගණනාවක් තිස්සේ මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිද්ධ කරන් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් සමාජයේ කතිකාවත ආරම්භ වෙන්නේ 2025 වර්ෂයේ අගභාගයේ. මේ කතිකාවත ආරම්භ වෙද්දී ගුරුවරුන්ගේ පැත්තෙන් එල්ල වෙච්ච චෝදනාවක් තමයි මැඩම් මේ සඳහා අවශ්‍ය නිසි පරිදි උපදේශනය, නිසි දැනුවත් කිරීම සහ ප්‍රතිසංස්කරණ නිර්මාණය කිරීමේදී ගුරුවරුන්ගේ සහභාගීත්වයක් තිබුණ නෑ කියන එක මැඩම්. සහ ලංකාවේ ගුරුවරුන්ගෙන් 65% විතරම ළමා අධ්‍යාපන මනෝවිද්‍යාව ඊට පස්සේ ඇගයීමේ ක්‍රම පිළිබඳව අවබෝධයක් නැහැයි කියලා වාර්තාවල ඉදිරිපත් කරලා තියෙනවා මැඩම්. ඒකට හේතුව ගුරුවරුන්ගේ පෞද්ගලික සමාර්ථකම් නෙවෙයි පද්ධතියේ තියෙන දුර්වලතාවයන් බව තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඉතින් මැඩම් ගුරුවරුන් මේ වගේ අර ඔවුන්ගේ උන්ට ලබා දෙන උපදේශනය සහ ඔවුන්ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් චෝදනා නගන පසුබිමක මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා ගුරුවරුන්ගේ දායකත්වය ලබාගන්නේ කොහොමද මැඩම්? ගුරුවරුන්ගේ දායකත්වය ඉතාම මගේ ප්‍රියතම මාතෘකාව. දැන් මේ දවස්වල මගේ ඉස්සර උඩින්ම තියෙන මාතෘකාවක් තමයි ගුරුවරු සහභාගී කරගන්නවා. හරි ඔය අත්පොත් බැලුවාම ඔය මේ වැඩපොත් බැලුවාම හැම එකේම ගුරුවරයෙක් ගුරුවරයා තමයි මූලික නෑ මූලිකුනේ ඒගොල්ලන්ගේ උදව්ව ගන්නවා. ඔය හැම තැනකම නිලධාරියා ඉන්නවා ගුරුවරයා හැම තිස්සෙම ගුරුවරයා ඉන්නේ පහළම. හොඳම ගුරුවරයෙක් වුණත් එයා ගුරුවරයා හැමදාම. දැන් විශ්වවිද්‍යාලේ අපිට තියෙනවනේ ක්‍රමයන් සහකාර නෑ මොකද සිස්ටම් ඉංග්‍රීසියෙන් කියන්නේ සිස්ටම් ප්‍රොෆෙසර්, ඇසෝසියේට් ප්‍රොෆෙසර්, ප්‍රොෆෙසර්, සීනියර් ප්‍රොෆෙසර්. හරි එතනට යන්න පුළුවන්. ඒතකොට ඒ සීනියර් ප්‍රොෆෙසර් කෙනෙකුටම විශ්වවිද්‍යාලේ ඉහළ මට්ටමේ එකත් එක්ක සමසම වෙන්නේ. හරි. අපේම නෙවෙයි ගුරුවරයා හැමතිස්සෙම ඉන්නේ පල්ලෙහාමයි. හරි. ඒගොල්ලෝ තමයි ඒගොල්ලන් ඇත්තටම මම හිතන්නේ මේක දැනුවත් කරා මේ අලුත් වැඩමුළු ගැන. නමුත් වැඩමුළුවට ගිහලා ඒගොල්ලෝ මෙතන ඉන්නවා. කවුරු හරි ඇහිලා කියනවා. ඒගොල්ලෝ අහන් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ සහභාගීත්වය කියන එක ඒගොල්ලන් මම කියන්නේ ගෞරවණීයයි. ඒගොල්ලන්ගේ ඒ අවශ්‍ය මට්ටමේ සහභාගීත්වයක් නෑ. අපිට මේ ප්‍රතිපත්ති හදනකොට ඒගොල්ලන් සහභාගීත්වයක් නෑ. හරි අපි මේ ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය කරනවා කොහොම ඒකේ තියෙනවා එක අන්තයක් තියෙන්න පුළුවන්. එකක් මේ ගැන්විම් ක්‍රියාවල එක අන්තයක් තමයි දැනුම් සම්භාරයක් තියෙනවා. ඒක අපි දෙනවා ළමයිට. ඊට පස්සේ ඒක ළමයින්ගෙන් අපි තිබුණාද කියලා බලනවා. හරි ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. අනිත් එක තමයි ළමයා සම්පූර්ණ දැනුම හොයාගෙන යනවා. ඊට පස්සේ ඒක අනිත් අන්තය. ඉතින් ඔය කොතන්ටද එන්නේ කියන එක තීරණය වුණේ ඉහළ මට්ටමේ. ගුරුවරයා තමයි දන්නේ යන්න පුළුවන් අපි යන්න පුළුවන් මග මොකද. හරි. ඉතින් ගුරුවරුන් මේ අතම් ප්‍රතිපත්ති සම්පාදනයේ ඉඳන් සහභාගී කරගන්න ඕන. හරි මම මේ ගැන විස්තරාත්මක කලිනුත් කතා කරලා තියෙනවා. හැමෝම හිතනවා මේ යුනියන් ටික ගැනලා කතා කරාම හරි කියලා. වැරදිම වැරදි. යුනියන් ඕන. යුනියන් කතා කරන එක වෘත්ති අවශ්‍යතාවය. හරි. දැන් බලන්න යුනියන්ස් කතා කරේ මොකක් ගැද්ද මේ විෂයමාලා සංශෝධනයේ අර පැය භාගය වගේ. මේගොල්ලෝ අන්තර්ගතය ගැන කතා කරාද? අපි ඒක උපකල්පනය කරන්න ඕන. කතා කරපු නැති නිසා ඒක ගැන ප්‍රශ්න නැහැ කියලා. හරි. ඒගොල්ලන් වෘත්තීය සමිති වෘත්තිකයන් කියන දෙක වෙනවා. professionals and මේගොල්ලෝ employees. ඉස්සෙල්ලාම ගුරුවරු සේවකයෝ. හරි. රජයේ සේවකයෝ. ඒක වෙන කතා. නමුත් ඒගොල්ලෝ වෘත්තිකයෝ. හරි. ඒගොල්ලන්ට වෘත්තික සභාවක් ඕන කියන එක මම ගොඩක් කලකින් ඉඳන් කියන එක. පෞද්ගලික රජයේ තිබ්බා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අවුරුදු දෙකේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ප්‍රාමෝක් හැදුවා. මම ඒකට සම්බන්ධ වෙන්න හම්බුණා. මම බොහොම අමාරුවෙන් කියලා එකතු කරගත් දෙයක් තමයි ජාතික ගුරු සභාවක් ඇති කිරීම. අපිට තියෙනවා ජාතික හෙද සභාව වෙනවා. ජාතික වෛද්‍ය සභාව national
ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් තියෙනවා, ශ්‍රී ලංකා නර්සින් කවුන්සිල් තියෙනවා. අපිට වහම ශ්‍රී ලංකා ටීචර්ස් කවුන්සිලයක් අවශ්‍යයි. හිතන්න ඒකට අපි ලංකාවේ ඉන්න ගුරුවරු 2,40,000 වෙන්න. හරි. කිව්වාගේ පීඨවලින් ආපුවයි 50%ක් විතර අනිත් අය උපාධිධාරීන් හරි වෙනත් සුදුසුකම් ඒවට පුහුණුවල් දෙනවා. නමුත් අපි දන්නේ නැහැ කොච්චර පුහුණුවක්ද කියලා. හැම දිනාම අපි ලියාපදිංචි කරනවා. ඒක කරන්නේ ඒකට අවශ්‍ය ප්‍රමිතිය එක්කම හදන්න ඕනේ ඒකේ. හරි. ඊළඟට ඒ අය තමයි ඒ අය යන්නේ සර් කියාගෙන යන්නේ නැහැ මේ ගන්න. ඒගොල්ලෝ සම තත්වයෙන් තමයි මේ ප්‍රතිපත්ති හදන අය එක මේසේ වාඩි වෙන්නේ. හරි. ඔය 2,40,000න් 24 දෙනෙක් කියන්නේ 100.1. අප හොයාගන්න බැයිද ප්‍රවීණ ගුරුවරු. හරි. දැන්ටමත් ප්‍රවීණ ගුරුවරු හොයන්න නොයෙකුත් ක්‍රම තියෙනවා. ඒ මන්නම් කියන්නේ මම ඒ කලින් රජයටත් යෝජනා කරේ ඒක වහාම කරමු කියලා. හරි. නමුත් ඒවා ඉතින් දන්නවනේ කරන්නේ නැහනේ. කමිටු වලින් කරනකොට. නමුත් මම කියන්නේ දැන් උනත් ඒ නොයෙක් ක්‍රම වලින් ගොත ලයිස්තු තියෙනවනේ ගුරුවරුන්ගේ මේ පහුගිය අවුරුදු 4 හොඳම ප්‍රවීණ ගුරු ටික තෝරලා. ඒයින් කට්ටියත් තෝරලා වහාම සභාවක් පිටවන්න තාවකාලික. ඊළඟ පනතක් ගෙනහැල්ලා ගුරු සභාව කියලා දෙයක් ඇති කරන්න. රටවල අපිට තියෙන ආකෘති ඇත්තටම අපි ආකෘතියක් හදලා තියෙනවා. හරි. ගුරු සභාව හදලා ඔක්කොම කතන්දර මේ ගුරුවරුන්ලා Facebook එකේ යන්නවත් හරි. අවශ්‍ය නැහැ. දැන් මේ පහුවෙලා ගුරුවරු ආවේ මේ ගැන කතා කරන්න. මේක හොඳයි. මේක වෙනසක් කරන්න ඕන. මම ඇත්තටම මීට සුමාන දිගට කතා කරන හැම ගුරුවරයෙක්ම කිව්වේ මේක හොඳයි අපි යමු කියන. නමුත් මගේ ඒ සාම්පලය මේ අර බයස් සාම්පලයක්නේ හරි. නමුත් මං හිතන්නේ හරියට අපි ඒ ගුරු සභාවක් ඇති කරෝතින් ආණ්ඩුවට කෙලින් පුරන් ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරනවා. හරි. ගනුදෙනු කළා එතනින් යන්න පුළුවන්. එහෙනම් මං හිතන්නේ ගුරුවරුන්ගේ සහභාගීත්වය කියන එක යුනියන් අවශ්‍යයි. යුනියන් අපේ වෘත්තීය සමිති. නමුත් ඒගොල්ලන්ගේ විෂය මාලාව ගැන අහන්න එපා. හරි. ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ වෘත්තීය අවශ්‍යතාව විතරක් නෙවෙයි සම්පූර්ණ දේශපාලනය කරලා දේශපාලන අවශ්‍යතාව. සමහර අය ඉන්නේ විප්ලවය ගේන. ඉස්සර ඉඳන්ම අපේ ස්ටාලින් මහත්තයලා මේ විප්ලවයක් තියෙනවා. හරි. අනිත් අය පටු දේශපාලන. පුළුල් දේශපාලන අදහස් තියෙනවා නැත්නම් පටු දේශපාලන අදහස් තියෙනවා. ඒගොල්ලන්ගේ වැඩේ වෘත්තීය කටයුතු වෙන්නෙත් නැහැ. මං හිතන්නේ ජාතික ගුරු සභාවක් අත්‍යවශ්‍යයි. ඒක හදිසියෙම කරන්න පුළුවන් විදියක් තමයි මම දැන් කිව්වේ. හරි. මැඩම් කියන විදිහට ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වගේම ඊට පෙර සහ ඊට පසුවත් අවශ්‍යයි වෘත්තීය සමිතිවලට එහා ගිය අධ්‍යාපන නැත්නම් ගුරුවරුන්ගේ ජාතික සභාව. ඒක තමයි වෘත්තික කියලා කියන්නේ. ගුරු ප්‍රොෆෙෂනල්ස් වෘත්තික සභාව. අපි ගුරු වෘත්තීය විදිහට තමයි හැමදාම හඳුන්වන්නේ මැඩම්. අවසාන වශයෙන් මැඩම් ලංකාවේ අපි දැන් කතා කරා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධාකාර ව්‍යුහාත්මක අසමානතා තියෙනවා. සමාජ සංචලිතතාවයන්ට බාධා කිව්වා. මේ වගේ විවිධාකාර චෝදනා විවේචන එල්ල වුණා. නමුත් මැඩම් අවසාන වශයෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 6 ශ්‍රේණියේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ 2026 ඉඳන් ක්‍රියාත්මක වෙන තිබෙක 2027 දක්වා කල් දැමුවා මැඩම්. මේකට ප්‍රධාන හේතුව උනේ අපි කතා කරපු එක සාධකයක්වත් නෙවෙයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව තුළ ඇතිලා තිබෙන අවිශ්වාසය. මේ අවිශ්වාසයට හේතු උනේ මැඩම් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවයෙන් නිවැරදි සංනිවේදනයක් වුණෙත් නැහැ. සහ ඔවුන් නිවැරදි විනිවිධභාවයකින් කටයුතු කළාද කියන එක සම්බන්ධයෙන්ුත් සැකයක් මතුවුණා. මේ සියලු චෝදනා මැද්දේ 6 ශ්‍රේණියේ පොතක තිබුණු නුසුදුසු වෙබ් අඩවියක් සම්බන්ධ කතාවක් ඇදලවිත් අර ජනතාව ඇති වෙලා තිබුණු සැකය තවත් වැඩි වුණා. මේ සැකය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙද්දි මහජන විශ්වාසය සම්බන්ධ බරපතල ගැටලුවක් තියෙද්දි මැඩම් 2027 ඉඳන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට නම් ජනතාවගේ සැකය දුරු කරලා ඔවුන්ගේ විශ්වාසය මේ ක්‍රමය පිළිබඳව ඇති කරගත යුතුයි. ඒ සම්බන්ධයෙන් මැඩම් ආණ්ඩුව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මොකක්ද දෙන අදහස? පළවෙනිම ආණ්ඩුවක ලොකුම වරදක් තමයි මේ අනුන් හදපු දෙයක් තමන්ගේ කියලා අරගෙන යන දේශපාලන අරමුණ. නිහතමානීව කියන්න ඕන මේ විෂයමාලා සංස්කරණය සංශෝධනය කියන එක එක ආණ්ඩුවකට ආපු ගමන් කරන්න දෙයක් බෑ. මෙතෙක් ආව දෙයක් අපි මේක කල්පනාවෙන් පළවෙනි අවුරුද්දේ කළා බලමු. හරි. අපිත් ඉගෙන ගන්නවා කියලා කියන්න තිබ්බේ. නමුත් දන්නවා වගේ PowerPoint එකක් අරන් ගිහලා අපේ අධ්‍යාපන ඇමතිතුමිය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. නමුත් ඊට කලින් කියන්න ඕන අපි එතුමියට ස්තුතිවන්ත වුණා. හැබැයි මේක ආරම්භ කරමු. හරි. මේක 2019 පටන් අරන්
නොයකුත් හැල හැපිල් නිසා 2020 ADB එකෙන් අපට මම හිතන්නේ $400 මිලියන 450ක ප්‍රදානයක් ලැබුණා. ඒව ගැන වෙනම කතා කරනවා. සමහරට මම හිතනවා ඒවා ප්‍රශ්න ඇති කරනවා. ඒ ප්‍රශ්න විසඳන්න වඩා. නමුත් කොහොමද මේ ප්‍රදානයක් ලැබුණා? 200ක් විතර මේකට හරි ඊට වැඩි ගණන් මේකට යොදන්නත් ලැබුණා. මේක යන ASCII මේ මොනවුනත් මේ නිලධාරීන්ගේ පැත්තෙන් කියන්නත් ඕන හැල හැප්පිලි. හරි 2019 අපි දන්නවා අලුත් ආණ්ඩුවක් ආවා. හරි ඊළඟට කොරෝනාව ඊට පස්සේ ආර්ථික අර්බුදය ආවා. ඊට පස්සේ ජනාධිපති වෙනස් වුණා පව්. හරි ඊට පස්සේ ආයෙත් ආණ්ඩුවක මම ගණන් හද බැලුවා ආණ්ඩු 4ක් හරි මමත් අර මං කිව්වේ 2023 කාලේ හරි ඒකෙත් ඒගොල්ලම ගෙන්නලා අපි කතා කරා මොනවද කරන්නේ හැම එකකටම පැහැදිලි කර ගියා. ඉතින් මේක පටන් ගත්ත එක හොඳයි. ඉතින් නමුත් මේක ඉදිරියට ගෙනියන්න නම් අපිට පේනවා පැහැදිලිවම අධ්‍යාපන ඇමතුමියගේ එයාට මුළු දැනුමක් තියෙන්න ඕනේ. එයාට හොඳ පොලිටිකල් සෙන්ස් එකක් තියෙන්න ඕන. ඒක ගැන වෙනම කතාවක්. නමුත් එයාට ඉන්න ඕන ටීම් එකක්. ටීම් එකක් නැහැ. හරි අධ්‍යාපන අමාත්‍යාංශයේ මම ගණන් ගන්නේ කවුද කිව්වා 200ක් විතර නිලධාරීන් ඉන්නවා. මම බැලුවා ඇඩිෂනල් සෙක්‍රටරි අතට ඒක ලේකම්. හරි මට්ටමේ 21ක් ඉන්නවා. සාකා තියෙනවා 50කට කිව්වා. හරි මේ සාකාවට හැම ප්‍රධානියෙක් ඉන්නවා. මම මේකට තමයි දන්නේ දුරුදු පහසුකම් දෙනවා ඉතින්. හරි මේ අය මොනවද කරන්නේ? හැම විෂයටම එතනක් තියෙනවා. ඊළඟට ජාතික අධ්‍යාපන ආයතනයේ පීඨ තියෙනවා. ඒ කට්ටිය ඉන්නවා. ඊළඟට ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව. ඒගොල්ලෝ තමයි ශෝධ පොත් බලලා මේ මාරට තියනවාද කියලා ෆෝමැට් එක බලන්න ඕනේ. ඒගොල්ලෝ ඉන්නවා. ජාතික අධ්‍යාපන කොමිසමක් තියෙනවා පැත්තක ඉඳන්. මේ ඒගොල්ලන් වාර්තා කරන්නේ ජනාධිපතිට. හරි අපි යෝජනා කරේ ඒ අයව ඒක වහම අහෝසි කළා ඒ අය උපදේශක මණ්ඩලයක් හැටියට දාන්න. ඇමතිනි ආපු ගමන් උපදේශක මණ්ඩලයක් දාවා. ජාතික අධ්‍යාපන කොමිසමට දැම්මපත් කරා. කොහොමයි අය ඉස්සරහ එන්න එපා. ඇමතිමියා එක පිටිපස්සේ යන්න. එයා මේ පවර්පොයින්ට් එක කරන් රට පුරා යනවා. එයා දන්නේ නැති දේවල් විස්තර කරන්න යනවා. හරි. ඕක සංනිවේදනය නෙවෙයි. හරි. සංකල්ප පත්‍රිකාවල් ලියාගෙන බලනවා. මම දන්නේ මේක වන්න පුළුවන්ද කියලා මම වන්දකුවා. අපි ඇත්තටම අපි කණ්ඩායමක් එකතුව බලන මේ සංකල්ප පත්‍රිකාවේ විචාරය කළා. යම් කිසි දෙයක් ඉදිරිපත් කරන්න. මොකද මම හිතන්නේ මේ ආණ්ඩුව 2017 වෙනකොට කිසි දෙයක් කරගන්න පුළුවන්. හරි. ආණ්ඩුවේ අසමත් බව පාලකයන්ගේ සහ පරිපාලකයන්ගේ අසමත් බව නිසාම ඒක හරියට සංවේදනය ඒක කරන්න අපි යෝජනා කරන්නේ ඇත්තටම මේක පාර්ලිමේන්තුවේ ඔපොසිෂන් එක මේකට එකතු කරගන්න ඕන. හරි දැන් පරක්කු නැහැ. අපි කරමු එකට පාර්ලිමේන්තුවේ තියෙන ක්‍රමයක් කාරක සභා ක්‍රමය. විශේෂ කාරක සභාපත් කළා. ඒකෙන් අපි හොඳ මම හිතන්නේ විවෘතව අයදුම් පත්‍ර කඳ වෙලා බදව ගන්න ඕන විද්වතුන් ටික. හරි මේක ගැන විශ්වාස කරන මේක අරන් යන්න පුළුවන්. ඒගොල්ලෝ රට පුරා යන්න ඕන. පැහැදිලි කරා. දැන් 2023 මම සහභාගී වුණා යම් කිසි එකක් හදන්න මම රට පුරා ගියා. හරි අන්තරේ ළමයිත් එක්ක කතා කරා. ඒගොල්ලොත් එක්ක තර්ක කරා. එහෙම කතා ඒක විශ්වාස ගන්න පුළුවන් ටීම් එකක් ඉන්න ඕන. මේක අධ්‍යාපන ඇමතියට දැන් කරන්න පුළුවන් නම් එයාට මම දැන් ඒක පාර්ලිමේන්තුව මැදිහත් වෙලා පාර්ලිමේන්තුවේ තියෙන යාන්ත්‍රණ කරන්න ඕන. ගුරු සභාව හදලා ඒගොල්ලොත් අන්න ගුරු සභාව හදලා හොඳ ගුරුවරු ටිකක් කරා අන්න ටීම් එකක් හදනවා. හරි ඒගොල්ලෝ තමයි හොඳම ටීම් එක. ඒගොල්ලව කරන නිස්කාර පස්සේ ඒගොල්ලෝ රට වටා ගෙනියයි. හරි අමාත්‍යාංශයේ වහාම ප්‍රතිව්‍යුහගත කරන්න. හරි මේ අය අපි බදු ගෙවන්න මේ අය නඩත්තු කරන්නේ මේ වගේ බාල දේවල් කරන්න. බාල ඔල්ගේ ප්‍රමිතියට ප්‍රසුදුසු දේවල් බාල දේවල් එළියට දාන්න නෙවෙයි. හරි වහාම ඒ ප්‍රතිව්‍යුහගත කරන ඒ ඔක්කොගෙම රික්‍රූට් කරන පළාත් මට්ටමේ දක්ෂයි ඉන්නවා. විශ්වමාලා සංවර්ධන වෙනම ඒකකයක් වහම් පිටවන්න පුළුවන්. හරි ඒක తాවකාලිකව වෙන්න පුළුවන් පනතක් අවශ්‍ය නැහැ. මම හිතන්නේ ඒකට ඉන්න පුළුවන් මේක දැන් දේශපාලනයේ කරගාටුයි කියන කාඩර් වලුන් තුම්බද කෙලිම බදවා ගැනීම තාම නරක ක්‍රියාවලියක් යනවා. ඒගොල්ලන්ටම ඒක පාරා බලලක් වගේ එන්නේ පේනවනේ දැන්. හරි ඒ නිසා හොඳම මිනිස්සු ටික හොඳම දේ දරුවන්ට කියනවනේ නෑ. හොඳම දේ විශ්වමාලා සංවර්ධන ඉස්සර දෙන්න දීලා විශ්වමාලා සංවර්ධන එකක කරන්න පනත් ගෙනල්ලා අපි ඔයත්තට දීපු පනත් තියෙනවා. වහාම මේ අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ආයතනය ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන කොමිසම අවදි සංවිධාන ඒවා අලුත් නම් දීලා අලුතෙන් කළා මේ ඔක්කොම ඔලු ගෙට් ටික අලුතෙන් බඳවා ගන්නවා. හරි ඕක කරලා සංනිවේදනයේ මං වගේ ගුරුවරුන් නායකයෝ ටික කරොත් ගුරුවරුන් එනිසල් අරන් යයි.
ඒක තම. හොඳයි මැඩම්. අද අපි කතා කරේ විභාග කේන්ද්‍රී අධ්‍යාපන ක්‍රමයක් තුළ පන්තිකාමරයෙන් වැඩලෝකයට. ඒ සම්බන්ධයෙන් ලංකාවේ දැනට පවත්න අර්බුදය ඒ අර්බුදය ආමන්ත්‍රණය කරන්න ඉදිරිපත් වෙලා තියෙන ප්‍රතිසංස්කරණ සහ මේ ප්‍රතිසංස්කරණ කොයි තරම් දුරට පලදායිද සහ ඒව තවදුරට පලදායිව ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පසුබිම අද අපි ආචාර්ය සුජාතා ගමගේ මැතිනියත් එක්ක සාකච්ඡා කළා. බොහොම ස්තුතියි මැඩම් අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් ලලිත් ඇතුළත් මුදලි පදනමේ ආදර්ශ පාඨය නිවැරදි පුද්ගලයා කවුරුන් දෙයන්න නොව නිවැරදි දේ කුමක්ද යන්න සොයන්න. අපි හැමවෙලේම පුද්ගල කේන්ද්‍රීයව යමක් නිවැරදි යන්න හොයනවට වඩා අවශ්‍ය නිවැරදි දේ නිවැරදි සංකල්පය කුමක්ද යන්න පිළිබඳව විමසිලිමත් වීම. ඒ නිසා මේ විදියට අධ්‍යාපනයේ ඉදිරියේ පවත්නා අනෙකුත් අර්බුද සම්බන්ධයෙන් අද අපි කතා කරේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරි අපි කතා කරන බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ඩිජිටල් අධ්‍යාපනය, ලිංගික අධ්‍යාපනය සහ පූර්ව ළමාවිය සංවර්ධනය මේ ආදී වූ ශේෂ්ත්‍ර ගණනාවක ගැඹුරට යන කතාබහක් නිර්මාණය කරන්න අපි සූදානම්. ඉතින් ඒ කතිකාවතත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. නැවත වතාවක් ආචාර්ය සුජාතා ගමගේ මැතිණියට අපි ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධයෙන්. එහෙනම් අධ්‍යාපනය සම්බන්ධ තවත් මෙවැනිම සාකච්ඡාවකින් මෙවැනි ඵලදායී සාකච්ඡාවකින් අපි ඔබ හමු වෙන්නත් සියලු දෙනාටම ස්තුතියි.